හරි මෙතන්දි කතා කරන්නේ උදු පීලිය විශේෂයක් ගැන. මමකට මතකයි මම හීන් උදු පීලිය ගැන නම් තාම කතා කරේ නැහැ. අද කතා කරන්නේ මහ උදු පීලිය ගැන. මම හීන් උදු පීලිය ගැන කතා කරන්නම්. මෙතනදී මුලින්ම දෙයක් කියන්න ඕනි. උදු පීලිය විශේෂ තුනක් අපිට දේශීයව හම්බ වෙනවා. එකක් හීන් උදු පීලිය, අනිත් එක මේ අද කතා කරන මහ උදු පීලිය, අනිත් එක ඇත් උදු පීලිය. මේ තුනම දේශීයයි. ඇත් උදු පීලිය ගැන වීඩියෝ එකක් මට අරගන්න හම්බුන්නේ නැහැ. වෙලාවක් තිබ්බේ නැහැ, අරගන්න බැරි වුණා. ඒක තිබ්බසනින් මට වීඩියෝ එකක් ගන්න අමතක වුණා. ඒකේ ෆොටෝස් ඒ වුණා මම Facebook එකේ දාලා ඇති. හරිද? ඒ කට්ටිය පටල ගන්නවා ඒක මේ සල් වෙන්නයි එතකොට මොකද අස් වෙන්න කීගේ එහෙම පටල ගන්න අවස්ථාවක් තියෙනවා. පටල ගන්න එපා. මොකද සයන්ටිෆික් නේම් එකක් දාලා තියෙනවා. ඔයගොල්ලෝ එතනින් හොයලා බලන්නත් පුළුවන්. අර ඕකේ මල වෙනස්, කොලෙත් වෙනස්. මොකද මේ උඳු පීලි විශේෂ දෙක වගේම නෙවෙයි. අරගේ කොළ ලොකුයි. සහ මල් වෙනස්, කරල් වෙනස්. කරල් ගොඩක් එනවා. තොට කොලේ සමහරක් අවස්ථාවල් තනි කොලේ යනවා. සමහරක් වෙලාවට කොළ තුනට බෙදෙන අවස්ථාවලුත් තියෙනවා. ඇත් උඳු පීලි කියන එක පොඩ්ඩක් මේ උඳු පීලි දෙකට සාපේක්ෂව තරමක් විතර වෙනස්. එහෙනම් කට්ටිය පටල ගන්න යන්න එපා. මම ඇත් උඳු පීලි එක ගැන පස්සේ අනිවාර්යෙන් දාන්නම්. මොකද ශාකේකට වීඩියෝ කරගන්න හම්බුනේ නැහැ. ඒක මම පස්සේ දාන්නම්. හැබැයි Facebook එකේ මම දාලා ඇති ෆොටෝස් කිහිපයක් ඔය ඇත් උඳු පීලි කියන එක සහ මහ උඳු පීලි කියන එක සහ හීන් උඳු පීලි කියන විශේෂ තුනම අරගෙන ෆොටෝස් කිහිපයකින් මල් එක්ක දාපු පෝස්ට් එකක් Facebook එකේ තියෙනවා. ජොයින් වෙලා ඒකේ බලන්න පුළුවන්. ඔයගොල්ලන්ට පල්ලෙහාට ගියාම මේක ඇති මේ ළඟද දැන් මේක. ඉතින් ඔයාලට ඒකෙන් ඒක බලා ගන්න පුළුවන්. ඉතින් අද කතා කරන්නේ මහ උඳු පීලිය ගැන. දැන් මේකෙත් මල වෙනස්, කොලේ ටිකක් ලොකුයි අර හීන් උඳු පීලියකට වඩා. බූව තියෙනවා ටිකක්. ඉතින් අරකට සාපේක්ෂව ටිකක් ලොකුයි. හීන් උඳු පීලිය, මහ උඳු පීලිය, ඇත් උඳු පීලිය කියලා තමයි මේක හඳුන්වන්නේ. අපි හීන් උඳු පීලිය ගැන අනිවාර්යෙන් පස්සේ කතා කරමු. ඉතින් අද කතා කරන්නේ මහ උඳු පීලිය ගැන. channel එකට අලුත් එක්ක නම් subscribe කරලා එකතු වෙන්න, වීඩියෝ like කරලා දාන්න, comment එකක් දාන්න අනිවාර්යෙන්. ඔයාලා අදහස් comment එකක් දාන්න. ඉතින් මේ මහ උඳු පීලිය කියන එකත් බෙහෙත් වලට ගන්න අවස්ථාවල් තියෙනවා. ඉතින් scientific name එක මම දාන්නම්. ඉතින් අතිසාරයේ උදරාබාධ වන තුවාල වගේ දේවල් වලට ප්‍රතිකාර කරන්න මේ මහ උඳු පීලිය කියන එකේ කොළ සහ මුල් යොදා ගන්න අවස්ථාවල් තියෙනවා. ඒ කියන්නේ තියෙනවා දැන් හීන් උඳු පීලිය කියන එක අපිට හොයාගන්න බැරි වුණොත් ඒ කොහොම වෙලා කරන්නේ හීන් උඳු පීලිය කියන එක අපිට අවශ්‍යම වෙලාවකදී හොයාගන්න නැතුව මහ උඳු පීලියක අපි පැත්තේ කොහේ හරි තියෙනවනම් හීන් උඳු පීලියක වෙනුවට අපිට මහ උඳු පීලිය කියන ශාකේ භාවිත කරන්න පුළුවන් කියලා සමාන කියන අවස්ථාවල් සඳහන් වෙන්නේ. මේ ශාක දෙකේම ඖෂධීය ගුණයන් සමානයි කියලා යම් විස්තරවල තියෙනවා. කියන්නේ හීන් උඳු පීලියක අපිට හොයාගන්න හම්බුනේ නැත්නම් හදිසි අවස්ථාවකදී අපිට මහ උඳු පීලියක හම්බුනොත් හීන් උඳු පීලිය කියන එක වෙනුවට මහ උඳු පීලිය කියන එක පාවිච්චි කරන්න පුළුවන් කියලා සඳහන් වෙනවා. දැන් මෙතනදී ඇත් උඳු පීලියයි දැන් මහ උඳු පීලිය කියන එකට සමහර පැතිවලදී ඇත් උඳු පීලිය කියලා හඳුන්වනවා කියලා සමහර විස්තරවල මට කියන විස්තරات එක්ක දැනගන්න හම්බ වෙච්ච දෙයක්. හැබැයි මෙතනදී මහ උඳු පීලිය කියලා වෙනම විශේෂයක් තියෙනවා. ඇත් උඳු පීලිය කියලා වෙනම විශේෂයක් තියෙනවා. තුනම දේශීය ශාක. ඒ හින්දා අපි ශාක තුන පටල ගන්න නැතුව පොඩි මේක හීන් උඳු පීලිය කියමු, අනිත් එක මහ උඳු පීලිය කියමු, අනිත් එක ඇත් උඳු පීලිය කියලා හඳුන්වමු. ඒතොර ශාක ටික පැටලෙන්නේ නැහැ. ඉතින් මහ උඳු පීලිය කියන එක වෙනයි, ඇත් උඳු පීලිය කියන එක වෙනයි. මම මේ ෆොටෝස් Facebook එකේ දාලා තිනවා. ඉක්මනින්ම වීඩියෝ එකක් කරන්න බලන්නම් ඇත් උඳු පීලිය ගැනත්. ඒක දේශීය විශේෂයක්. ඉතින් මහ උඳු පීලියගේ scientific name එක මම දාලා තියන්න. ඒතොර ඔයගොල්ලන්ට ඒක ගැන idea එකක් ගන්න පුළුවන්. හරි එහෙනම් අපි ඉක්මනින්ම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.